හෙලෝ ගයිස් අද ඔයගොල්ලන්ට කියලා දෙන්න යන්නේ තමන්ටම කියලා ඔරිජිනල් වෙබ්සයිට් එකක් ක්‍රියේට් කරගන්නේ කොහොමද කියලා. ඒ විතරක් නෙවෙයි මෙතන හොඳම කාරණේ තමයි මේක 100% ෆ්‍රී තමයි මේ වෙබ්සයිට් එක ක්‍රියේට් කරගන්න පුළුවන් තමයි වෙබ්සයිට් එක. ඉතින් වැඩි කතා ඕනේ අපි වීඩියෝ එකටම ගිහිල්ලා කතා කරමු වෙබ්සයිට් එක ක්‍රියේට් කරගන්න විදිය. ඔයාලා දන්න ඕනි දැනටවත් මේ මොකටද වීඩියෝ එකට ආවේ කියලා. එහෙනම් ඔයගොල්ලෝ මුලින්ම Chrome browser එක ඕපන් කරගන්න. ඕපන් කරගෙන මම පැත්තකින් දාන්නම්. වීඩියෝ එක පැත්තකින් දාන්නම්. ඒක ගහගන්න. Google to create website කියලා ගහගන්න. ගහගෙන සර්ච් කරගන්න. සර්ච් කරගෙන මෙන්න මෙහෙම උඩින් එනවා Google sites කියලා. ඒක ඔබා ගන්න. ඔබා ගන්න කියන්නේ ටච් කරන්න. ටච් කරලා මෙන්න මෙහෙම තමයි මුලින්ම පෙන්නන්නේ ඔයගොල්ලන්ට. ඔයගොල්ලන් මුලින්ම මෙන්න මෙතන zoom කරාම පේනවා ඔයගොල්ලන්ට. මේක desktop mode දාලා තියාගන්න හොඳේ. මම දැන් සිංහලෙන් කිව්වා මෙන්න මෙතන තියෙන ටික් එක. ඒ ටික් එක දාන්න ඕන. මට මේ හැම වීඩියෝ එකකම ආමතක වෙනවා මේ desktop mode කතාව. හොඳේ. ඒක ඉතින් ගණන් ගන්න එපා මේ. මෙතන zoom කරලා බලන්න. sign in කියලා තියෙන option එක. ඒක ක්ලික් කරගෙන ඔන්න ඔහම ලෝඩ් වෙනවා. දැක්ක මම sign in වෙලානේ ඉන්නේ. ඒකින්ද ඔයගොල්ලන්ට sign in වෙන විදිය කියලා දෙන්න ඕනද? ඕනනේ. ඒකනේ කියන්නේ. ඔයගොල්ලන්ට වෙනම වීඩියෝ එකක් ගේන්න මේක sign in වෙන විදිය. මේක වීඩියෝ එක දිග වෙනවා ගොඩක්. ඒකින්ද වෙනම වීඩියෝ එකකින් ගේන්න. ඒක link එක description එකේ නැත්නම් පළවෙනි comment එකේ දාලා තියන්නම්. ඒකත් ගේනවා නේ. මෙන්න මෙහෙම zoom කරගන්න ගැම්මට. මෙහෙම zoom කරගෙන මේ පේනවා මෙතන ධන වගේ icon එක black site කියලා blank site. ඔන්න ඔක ක්ලික් කරගන්න. මේ වචන පැටළුණා කියලා මේ ගණන් ගන්න එපා හොඳයි. දන්නවනේ ඉතින්. මේ ලෝකෙ ඉන්න හැම එක්කෙනාටම වරදිනවා. ඒකින්ද පේනවනේ දැන්. ඔන්න ඔතනට ඕගොල්ලන්ට මෙන්න මෙතන ක්ලික් කරාම you page title කියලා තියෙනවා. එතෙන්ට දාගන්න මොකද දාගන්න කියන්න බලන්න. හරි. දැන් මෙතන දාගන්න මම දාගන්නේ star style yeah. ඔන්න ඔහම දාගත්තා. ඔයගොල්ලන්ට මෙන්න මෙතන ක්ලික් කරාම ලෝගෝ එකක් දාගන්න පුළුවන්. මෙන්න මෙහෙම. මෙන්න මෙහෙම ලෝගෝ එකක් දාගන්න පුළුවන්. ලෝගෝ එක දාගන්න මම දාගන්නේ මොකද්ද? FB එකේ ලෝගෝ එක දාගන්න. ඒක දාගත්තා. ටෙක්ස්ට් ඕනේ මේක දාගන්න. තව ලෝගෝ එකක් දාගන්න. මේක ඕගොල්ලන්ට කැමති විදිහට හදාගන්න පුළුවන්. මේ නිකන් මේ ඕගොල්ලන්ට පෙන්නන්න ඕනේ හින්දා හදන්නේ නැත්නම් මම මේක හදන්නෙත් නැහැ. මේ බලමු
මොකද style here මේව ක්ලික් කරලා ඕගොල්ලන් බලන්න මෙහෙම black ද white ද ඒවා ඔක්කොම හොයාගන්න ඕගොල්ලෝ මම නම් white දාගන්නවා ඔයගොල්ලන්ට පේනවද දන්නේ views total link scene එකක් තියෙනවා මෙතනද stars මෙතන ඔයගොල්ලන්ට link එක create කරන්න පුළුවන් style here dot lk verify ownership .com කියලා ගහමුනේ වැඩන්නේ එහෙම ඉවර මේක ගොඩක් කරලා යන වැඩ ඒකින්ද මේ ඒක ඕගොල්ලන් දාගන්න කොහොම හරි නම එතන enable මෙන්න මෙතන ඔයගොල්ලන්ගේ ID එක ගන්න වෙනවා මෙන්න මෙතන analytics යටතේ එතන ඔයගොල්ලන්ගේ ID එක ගහලා enable කරගන්න මෙන්න මෙතන ටික් එක දාන්න මම මේව ගහන්න යන්නේ මෙන්න මෙතන banner color වෙනස් වෙන්නේ නැහැ ඔයගොල්ලන්ට හොඳම කාරණේ කියන්නේ මේකේ මේ මොනවද මේ home page only එහෙම දාමුනේ මේක හොඳයි open new tab in එකක් දානවා දැන් මම මෙතනින් අයින් වෙනවා style කියලා දාගන්න දැන් ඕගොල්ලන්ට පේනවනේ මේක ගැම්මටම ඇවිල්ලා තියෙනවා කියලා මේ මෙතන ඕගොල්ලන්ට මේක ඔය ඔතන ඕන විදියකට හදාගන්න පුළුවන් මේ වීඩියෝ එක දික් වෙනවනේ මේ මෙන්න ඕන තරම් ක්‍රම තියෙන ඕගොල්ලන් මේක ඔබලා බලන්න කොහොම හරි මේ හැම එකම ඔබලා මොකක්ද දෙන්නේ කියලා බලන්න මේ තමන්ගේ මේ වෙනවා නම් දැන් තමන්ට මේ Facebook YouTube ඔය social media තියෙන social media මේව තියෙනවා නම් ඒවා link උත් මේකට මේ website එකට add කරගන්න social media link එහෙම add කරගන්න පුළුවන් මෙන්න මෙහෙතන zoom කරන්න zoom කරලා ඔයගොල්ලන්ට පේන ඇති pages කියලා option එකක් තියෙනවා ඒක ඔබා ගන්න මෙන්න මෙතන යටට යන්න ඔහම අන්න මේ මෙතන යට තියෙන zoom කරලා පෙන්නන්න ඒක නැති වෙන කොම්ලෝ එහෙම කරාම මෙන්න මෙහෙම යට තියෙන ධන ලකුණ වගේ අයිකන් එක මෙන්න හොඳේ එන්න මෙතන තියෙන page ඒ කියන්නේ තව කැලලක් ඇඩ් කරන්න new menu section තියෙන මේ ඕගොල්ලන්ට කැමති එකක් මේ කරගන්න menu section ඒක නම ads කියලා දාන්න
දැක්කනේ මේ මෙතන දැන් ඒකේ ඉන්නේ අපි ඇඩ්ස් කියන මේකේ ඉන්නේ හෝම් එකට යන්න ඕන මෙතන දැන් ඉතින් ඕගොල්ලන්ට ඉතින් මේකේ ප්‍රධාන කරුණු ටික කියලා දුන්නානේ තව වීඩියෝ එකකින් මේකේ ඔක්කොම ඒ කියන්නේ මේ රෙජිස්ටර් වෙන හැටි තව මේකේ ගොඩක් දේවල් තියෙනවා ඔක්කොම ගේනවා වීඩියෝ එකකින් සබ්ස්ක්‍රයිබ් කරලා මේකේ ලයික් අඩුම ලයික් 50 ගැහුවා නෙමෙයි 20 අඩුම ලයික් 20 ගැහුවා ඊළඟ වීඩියෝ උපරිම ලයික් 100 මේ වීඩියෝ එකට ලයික් 100 ගැහුවා කොම කියලා දෙනවා අඩුම ලයික් 20 ගැහුවා රෙජිස්ටර් වෙන විදිය විතරක් ගේනවා කොල්ලන්ගේ අතේ තමයි වැඩේ තියෙන්නේ ෂෙයා කරලා කාට හරි කියලා ලයික් ටිකක් දාගත්තොත් මේ වීඩියෝ එකට මේ ගේනවා full review එකක් ගේනවා වෙබ්සයිට් හදන මේ I think AdSense වලින් හොයන්න පුළුවන් සුපිරිම විදිය වෙබ්සයිට් හදන්න පුළුවන් ඉතින් ඒ කියන්නේ මේ AdSense වල වෙන්න දඩාර මේ සල්ලි කන්දනාවක් හොයන්න පුළුවන් මෙන්න මෙතන පබ්ලිෂ් කියලා ඔප්ෂන් එකක් තියෙනවා පබ්ලිෂ් කරන්න ඔන්නෝම කරලා ටික් එක දාලා පබ්ලිෂ් කියන ඔප්ෂන් එක කරලා හරි දැන් පබ්ලිෂ් වුණා මේ මෙන්න මෙතන යට වැටෙනවා view කියලා ඔප්ෂන් එක දැන් ඒකෙන් කියලා view කරන්න ඕන දැන් මේක තමයි ඔයගොල්ලන්ගේ link එක දැක්කනේ වෙබ්සයිට් එකට ලෝඩ් වුණා AdSense වලින් සල්ලි මුදල් උපයන්න බලන් ඉන්න කට්ටියට තමයි මේක වටින්නේ නැත්තම් ඉතින් වටින්නේ නැහැ AdSense වලින් තමයි මේක මුදල් උපයන්න පුළුවන් සාර්ථක ක්‍රමයක් එහෙනම් ඉතින් වීඩියෝ එක හොඳයි නම් වෙනද කියනවා වගේම subscribe කරලා like කරලා share කරන්න subscribe කරේ නැත්නම් like කරේ නැත්නම් අනිවාර්යෙන් කාට හරි එක්කෙනෙක්ට හරි share කරන්න ඒ ඇති එහෙනම් කොමුල අපි ගියේ